සුදු බෝලේ මම ආවා. අනේ අද කලින් ඇවිල්ලා. එනවා මැනික. සුදු බෝලේ චූටි කාලේ. අයියෝ අපි සුදු බෝලේ චූටි මැනික. රසුනි අන්න අම්ම ඇවිල්ලා. මේ දෙක හදන් ඉන්න. සුදු බෝලේ මම ආවා. අනේ අද කලින් ඇවිල්ලා. එනවා මැනික. සුදු බෝලේ චූටි කාලේ. අයියෝ අපි සුදු බෝලේ චූටි මැනික. රසුනි අන්න අම්ම ඇවිල්ලා. මේ දෙක හදන් ඉන්න. මම නේමාල් මීට ටික දවසකට උඩදී අයියගේ මල්ලි මම අතර පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා මල්ලි මට ගැහුවා. පොඩි හිටපන්. අපේ මල්ලි දුඹට ගැහුවේ? ඔව් මල්ලි තමයි මට ගැහුවේ. එළදින් ප්‍රශ්නයක් නෑනේ මල්ලි. ඉතින් මේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ එහෙමනේ. යකෝ මුන් කවුද? මුන් වැඩකාරයෝ බං. අපි කවුද? අපි කුඩු විකුණන බල්ලෝ. ඈ? අපි බල්ලෝ? හරියට ලයින් එක කිව්වද? ඉතින් එහෙමනේ මේක තියෙන්නේ. මේ ස්ක්‍රිප්ට් එක හරිනේ. මගේ පොලිසිය අල්ලපු එක වලලා මම බයික් එක හොරකම් කරපු අයට බාර දුන්නේ. what? ඒ ගෝලයා ගයිය කියලා මම දැන් හිටියේ නේ. අඩෝ! ඔබ කියන්නේ අපේ හොරු ඔක්කොම කොල්ලෝ කියලාද මිනිහෝ? හැබැයි වයසක අයත් ඇතිනේ. ආ? ඒකට මේ ස්ක්‍රිප්ට් එකේ තියෙන්නේ එහෙමනේ. ඉතින් මාව මරපු වෙලාවේ සභාපතියත් එතන හිටියා. ඔයාව මැරුවා? පොලිසිය අල්ලපු එක වලලා මම බයික් එක හොරකම් කරපු අයට බාර දුන්නේ. මාව මරපු අයට 30 40 මොකෙක්ද? ඒ කියන්නේ ප්‍රශ්නේ මෙතනින් ඉවරයි කියලා මගේ තාත්තලා වචන දීලා වටිනවද මට මෙහෙම දෙයක් කරන්න? ඩයලොග් එක කිව්වා හරියද? ඉතින් එහෙම තමයි මේකේ තියෙන්නේ. අපේ ඉස්කෝලේ ඇප්ලයිඩ් මැත්ස් උගන්වන්නේ තරුණ මිස් කෙනෙක් අම්මේ. අද මගේ අතින් එයාට ලොකු වැරද්දක් වුණා. තරුණ මිස් කෙනෙක්? මොකද්ද මේ කියන්න හදන්නේ? මට සමාව වෙන්න අම්මේ. කියපන් මොකද්ද කරපු වැරද්ද? යූ ආරම්භක වේගයක් එක්ක තිරස සමග තීට කෝණයක් හදන ඕලක්ෂයකින් වස්තුවක් ප්‍රක්ෂේප කරලා. ප්‍රක්ෂිප්තයේ තිරස් ප්‍රවේගය හදි මම හොයලා තියෙන තිරස් ප්‍රවේගය අම්මේ. අර 8 වසරේ විද්‍යාව උගන්වපු මිස්ම තමයි දැන් ඇප්ලයිඩ් මැත්ස් උගන්වන්නේ. මතකනේ ඒ කාලේ තේ හරි සරයි. මට මතක නෑ. ඇයි අර 8 වසරේදී කලාපින් සර් කෙනෙකුත් ඇවිල්ලා ඉන්න වෙලාව මට බැන්නේ මුල මතක නැති ළමයි කියලා. මම අම්මට ඇවිල්ලා කිව්වේ. මුල මතක නැති එකෙක් කිව්වා. මිස්ටර් ගරුකල කතා කරේ නැද්ද? නෑ නෑ ජීවි ශාකයක කොටස් නම් කරන කියපු වෙලාවේ මම කිව්වේ කඳ පත්‍ර නාරටි මල් සහ පළ කියලානේ. මුල අමතක වුණා. ආ මයි ගෝඩ්. අයියා කෝල් කරාද? ඔව් එයා කැම්පස් එක අසයින්මන්ට් ගොඩක හිර වෙලා ඉඳලා තියෙන්නේ. කැම්පස් ගියාම ඉතින් වැඩ ගොඩයි. ඔව් මුගේ වෙලාවට අසයින්මන්ට් කබඩේ ඇඟට පෙරලා එකෙක් දැකලා අසයින්මන්ට් බඩල ගාන කයින් කරනලා මේක වෙන්නේ ගන්න. මොකෝ? අසයින්මන්ට් ගොඩක හිර වෙලා ඉඳලා තියෙන්නේ. මොනවා කියනවද මන්ද? විකාරමයි කියන්නේ. ඕක තමයි ලොකු සීයා නිතරම කියන්නේ උඹ තමයි හේරත් පවුලේ ඉන්න එකම කළු පැල්ලම කියලා. ඔව් අම්මේ. අදත් පැල්ලමක් මං එකතු කරගත්තා. මම නම් හිතන්නේ මේක යවා ගන්න පුළුවන් වෙයි කියලා. ඔය කියන රෙද්දක ගෑවිච්ච පැල්ලමක් ගැන නම් මං උඹට ගහනවා කොස්සේ. රෙද්දක තමයි. රෙදි පැල්ලම් යවන නම් ඉතින් ඩීවා තමයි. පොඩි කාලේ ඉඳන්ම අම්මා අක්කා කියනකම් අපේ කුණු රෙදි ඇතිල්ලුවා. කවදාවත් එයා ඇඳුමක පැල්ලමක් ඉතුරුෙන් දුන්නේ නැහැ. අපේ ජීවිතෙත් ඉතින් එහෙමයි. එයාලා හැමදාමත් කැමති උනේ එයාලට වඩා තැනකට අපි යනවා දකින්න. අදටත් මම කරන හැම වීඩියෝ එකක්ම අම්මා බලනවා. හැබැයි එක වීඩියෝ එකකට අම්මා මූණ දාන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් මේ ඉන්නේ එයා. අපේ ජීවිතවලට පොඩි හරි පැල්ලමක් එනවා දකින්න එයාලා ආස උනේ නැහැ. කොල්ලෙක් විදිහට කියනවා නම් පැල්ලමක් නැතුව ජීවත් වෙන එක තමයි අම්මා කෙනෙක්ට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. ඉතින් thank you අම්මේ අපේ ජීවිත සාර්ථක කරාට. happy mothers day හැම අම්මා කෙනෙක්ටම. අපේ ජීවිතේට එන ඕනෑම පැල්ලමක් අම්මගේ ආදරයට මැකුණා. ඒ ආදරයට වටිනාකමක් දෙමු. එයාට ආඩම්බරෙන් hina වෙන්න ඉඩ දෙමු. පැල්ලම් නැති ආදරණීය දරුවෝ වෙමු. ඒ තමයි අම්මාවරුන්ගේ දවසේ එයාට දෙන්න පුළුවන් ලස්සනම තෑග්ග. අනේ පුතා ගේට් එක පොඩ්ඩක් ලොක් කරන් එන්නකෝ. නෑ නැත්නම් පුතා ගෙදර බල්ලා එළියට පනින්න. අපේ ගෙදර ඉන්න එක්කෙනා තොම තමයි අංකල්. අර වත්තේ හිර වෙලා වගේ ඉන්නේ. ගේට් එක එළියට පැනලා පස්සේ ඉතින් ආයි වල්ලන බොරු. එළියට පනින්න විතරක් නෙවෙයි පුතා. අපේ එක්කෙනා හරි සැරයි. ගිය සතියේ දෙන්නෙක් හැපුවා එළියට පැනලා. කූඩු වල දාලා හැදුවට පස්සේ බල්ලෝ සැර වෙනවා අංකල්. අපෝ පිස්සුද පුතා? අපි නම් බල්ලෝ කූඩු කළා දන්නේ. ඕ හරි පව්කාර වැඩ. ඈ? බල්ලට කූඩුවක් නෑ? නෑනේ. මම ඒකයි ගේට් එක වහන්න කිව්වේ. ගේට් එක ලොක් කරාට කො මම ඇතුළේ.
මට උඩු